Hello, welcome back to my YouTube channel. වෙසක් පොයට කලින් දවසේ තමයි මේ. ඉඳලා වෙසක් පොයට කලින් දවසේ තමයි අපිත් කූඩු හදන්න පටන් ගත්තේ. එදා දවසේම මට ලෙක්චර්ස් තිබුණ නිසා ලොකු මල්ලි අම්මයි තමයි උදේ ඉඳන්ම කූඩු වැඩිුවේ. අවස් වෙනකම්ම මම කරේ ඒ දෙන්න අලවන කූඩු වල හැඩ බලපු එක විතරයි. මගේ වැඩ ටික ඉවරුනාට පස්සේ හවස ඉඳන් මම පටන් ගත්ත කූඩු වලවන්න. අම්මයි මල්ලි උදේ ඉඳන් කූඩු අලවලා තිබුණ නිසා මට තිබුණ වැඩි දාන්න විතරයි. මම නම් හිතන විදියට වෙසක් කූඩු වල වද්දි තියෙන අමාරුම වැඩේ තමයි රැඳ දාන එක. උදේ ඉඳන් හවස වෙනකම් මට තියෙන ලොකුම ඩියුටි එක තමයි මේ. මේ වෙද්දි වෙලාව රෑ 10ට විතර ඇති. අම්මා මල්ලි උදේ ඉඳන් වෙසක් කූඩු ඔක්කොම ටික අලවලා ඉවරයි කියලා හිතාගෙන හිටියට ඒ වෙලාවේ තමයි දැක්කේ අලෝපන කූඩු තව තියනවා කියලා. මල්ලිලා ට්‍රැවල් කරන නැන්දලගේ ගෙදර ඉන්න යාළුවගේ කූඩුව හැදුවා. රෑ 12ක් වහනකම් කූඩුව හදලා කූඩුව කුඹුරෙන් ගිහින් තියලා ඒ වැඩ ටික ඉවර කරලා තමයි යාළුවගේ ගෙදර ආවේ. මේ වෙද්දි නම් කූඩුවක්වත් අලව ගන්න පේන නැති තරමට නිදිමතක් තමයි මට තිබුණේ. අස්කල අතු ගහලා මගේ වැඩ ටිකත් ඉවර කරගෙන නිදාගනිද්දී කොහොම හරි උදේ 3 විතර වුණා. කොච්චර පාරක් වෙලා නිදාගත්තත් අයිමත් උදේ නැගිටලා කූඩු වෙල්ලන්න ඕන නිසා ඊට පස්සේ ලේස්ට් වෙලා අපි ගියේ නැන්දලගේ දන්සල ගාවට. එයාලා පොයි දවසේ දන්සලක් දුන්නා. මීට වඩා උදේ ඥාන හිටියත් කලින් දවසේ රෑ වෙලා නිදාගන්න ඉපු නිසා උදේ කූඩු වෙලන්න තිබුණ නිසායි ගමන චුට්ටක් පරක් වුණා. අම්මයි පොඩි මල්ලිය උදේ මෙතනට ගියා. ලොකු මල්ලි මම යද්දි නම් දන්සල පටන් ගන්න තමයි තිබුණේ. උදව්වක් කරන්න බැරි වුණාට මොකද මම ගිහින් කරපු ලොකුම උදව්ව තමයි මේක. ඊට පස්සේ නැන්දලාගේ දුවයි පුතයි මමයි මල්ලියලා දෙන්නයි පොඩි රවුමක් දාලා එන්න ගියා. පුළුවන් කියලා හිතාගෙන තනියම කොණ්ඩ කපා ගත්තට පස්සේ තමයි තේරුණේ අපරාධයක් තමයි කරගත්තේ කියලා. කොහොම හරි අපි ගිහිල්ලා ඉතින් ටිකක් හවස් වුණා. පන්සලේ පූජාව පටන් ගන්න තිබුණ ටික වෙලාවයි නිසා ඇවිල්ලා මූණකට සෝදගෙන ඉක්මනට මමත් පන්සලට ගියා. ඒ වගේම උන්වහන්සේ අවුරුදු 35ක් මේ ලෝක සාසන වටිනා දවසේ හැම දිනකටම ජීවිත සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසන කරගන්නමු. කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං මච්ඡයං පමේවන්තේ බෝධිසම්මේ කතා. පූජාව ඉවර වෙලා ගෙදර ඉදි ටිකක් රෑ වුණා. ඊට පස්සේ අපි කවුරුත් වෙරට ගියා කලින් දවසේ මල්ලිලා හදපු කූඩුව බලලා එන්න. අදට vlog එක ඉවරයි. ගිහින් එන්නම්. bye bye.